චූටි පැටියගේ පළවෙනි ස්කෑන් එක බලන්න අපි ගොඩක් ආසාවෙන් හිටියේ. කොහොම හරි අපි හරිම ආසාවෙන් එදා පිටත් වුණා. අපි අපේ චූටි පැටියව පළවෙනි පාරට දැක බලාගත්තා. එයා තාම හොඳට වර්ධනය වෙලා නැහැ. එයා තාම චූටියිනේ. මේක එයාගේ පළවෙනි ස්කෑන් එකනේ. ඉතින් කොහොම හරි අපි හරිම ආසාවෙන් එදා දවසේ අපේ චූටි පැටියව බැලුවා. මේ තියෙන්නේ අපි ඊට පස්සේ එයාගේ ගත්ත ස්කෑන් එකක්. හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉති හස්බන්ඩ්ුයි මමයි ගත්තු ෆොටෝ එකක් තමයි මෙතන චූටි රෝස්මාලා ඉපදුනාට පස්සේ මම ගත්තු පළවෙනි වීඩියෝ එක මෙයාගේ. ඊට කලින් අපේ නංගි මෙයාගේ වීඩියෝ එකක් අරන් තිබුණා. නමුත් මේක මම දාන්න හිතුවා. මෙයාගේ ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගන්න බැරි වුණා. මොකද ඉතින් මම ගොඩාක් අපහසුවෙන් හිටියේ මෙයා හම්බ වුණු වෙලාවේ. බබාගේ පළවෙනි බ්ලඩ් ටෙස්ට් එක ගත්තා. ඉපදුණු ගමන්ම එයාට කැනියුලා එකක් දැම්ම ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා කියලා. අනිත් බබාලත් මෙතන අඬනවා ගොඩාක්. මෙතන කට ඇරගෙන ඉන්නේ මගේ රෝසමල. ඉතින් මම නම් ගොඩාක් දුකින් හිටියේ වෙලාවේ. බ්ලඩ් ගත්තට පස්සේ හස්බන්ඩ්ට යවන්න මම ගත්තු පපාගේ ෆොටෝ එක මේ. හොස්පිටල් එකේදී මෙහෙම හරි ෆොටෝ ගත්තට ඉතින් මීට වඩා ලස්සන ෆොටෝ ගන්න මට බැරි වුණා. මට 100ක් තිබුණේ නෑ ඇත්තටම. චූටි රෝසමල ගෙදර ගෙනාවට පස්සේ අපේ අම්මා තමයි එයාව මුලින්ම නෑවුවේ. ඒ වෙලාවෙත් මම ගත්ත වීඩියෝ නම් නැහැ. ෆොටෝස් තමයි තියෙන්නේ. මගේ හුරතල් චූටි මල තමයි මේ. හස්බන්ඩ් බබාව නලවනවා. එයා චූටි ඇස්සැරලා බලනවා. ආයෙ දොයිය ගන්නවා. ඉතින් හස්බන්ඩ් හරිම ආසාවෙන් එයාව බලා ගන්නවා. ආසාවෙන් වගේම ගොඩක් ආදරෙන් චූටි මැනිකව බලා ගන්නවා. මේ වෙලාවේ තාත්තගේ දූගේ කෝලම් බල මං මේ දේවල් හරි ආසාවෙන් වීඩියෝ කරනවා. ඉතින් ගෙදර ආවට පස්සේ අම්මත් හිටියා අපේ. ඒ වගේම හස්බන්ඩ්ුත් මාව ගොඩාක් ආදරෙන් බලාගත්තා. ඒ නිසා ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් බබාගේ වීඩියෝස් නම් මාස 4-5ක් ගොඩක් කල් යනකම් ගොඩාක් වීඩියෝස් නම් අඩුවෙන් තමයි මං අරන් තියෙන්නේ. මම මේ වීඩියෝස් ෆොටෝස් ගත්තේ ඉතින් කවදාවත් YouTube channel එකක් හදලා දාන්න කියලා එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ ඇත්තටම. පස්සේ තමයි මට හිතුනේ. අපි බබාව අරන් මුලින්ම ගියේ දෙවුරම් වෙහෙර පන්සල්. පන්සලේදී බබාටයි හස්බන්ඩ්ටයි ගත්තු පිටිත් නූල් තමයි මේ තියෙන්නේ. චූටි රෝසමල හැමදාම නාලා නිදාගත්තට පස්සේ මම මේ වගේ ලස්සන පින්තූර ගන්නවා යාගේ. බබා වගේම අපිත් මේ නෙට් එක අස්සට වෙලා ඒ අත්දැකීම නම් වින්දා. අපේ අම්මා අපිට උදව් කරලා ගමේ යන්න පිටත් වුණු අවස්ථාවේ චූටි මැනිකට ආදරයෙන් සමුදුන්නා. එයාගේ චූටි මිනිබිරි වගේම එයාගේ පළවෙනි මිනිබිරිට ආදරයෙන් සමුදීපු හැටි තමයි මේ ෆොටෝස් වල දකින්න තිබුණේ. අපේ පුංචි රෝසමල එයාගේ භාෂාවෙන් අපිත් එක්ක කතා කරනවා. තාත්තිගේ දූගේ ලොකු කතා බහක් තමයි මෙතන තියෙන්නේ. හොඳ බබා හැංගුණා. බබා දාදද පේන්න. අලුත උපන් බබාලට චූටි කාලේ ඉඳන් මුල් මාස කිහිපය ඇතුළත සාමාන්‍ය මාස 6ක් වගේ වෙනකන් black and white පින්තූර පෙන්වන්න ඒවා අපේ චූටි පැටියා වෙනුවෙන් මගේ අතින් ඇඳලා මගේ අතින්ම පේන්ට් කරලා හදපුවා. මේ පින්තූර අනිවාර්යෙන් චූටි පැටියාට පේන තැනකින් තියලා එයාට ඒවා කියා දෙන්න ඕනේ. මොකද මේවා එයාගේ බුද්ධි වර්ධනයට ගොඩාක් බලපානවා කියලා කියනවා. ඒ නිසා මේ දේ නම් මිස් කරගන්න නැතුව චූටි පැටියෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම චූටි පැටියාට මේ black and white පින්තූර පෙන්වනවා නම් ගොඩාක් හොඳයි. මේ ඇවිල්ලා මොකද? මේ පැණි බොන බඹරා. මී මැස්සා. බඹරන්ට මී මැස්ස කියලා කියනවා. මී ලයිකින් කප් එක. බබාල පුනම අයිකින් ගන්න මේකෙන්. මේකෙන් තමයි අයිකින් ගන්න බඹරා යනවා අයිකින් ගන්න. මේ ඇවිල්ලා බබාල ලොකුණාම ගන්න බල ලස්සන චෙරි. චෙරි නෙමෙයි. අන්න පාත්තුනන් බබා ගැටුන. චෙරි නෙමෙයි. එල ස්ට්‍රෝබෙරි. මේ පැත්ත ටිකත් කියා දෙන්න. මේ තියෙන්නේ cloud and sun and star. ස්ටාර් කියන්නේ තරු
cloud කියන්නේ වලාකුළු, sun කියන්නේ හඬට. ඒ ඔක්කොම එකතු අපි වෙලා ඉතින් සන් කියන්නේ ඉරට කිය. sun කියන්නේ ඉරට. moon. Look at this moon. Made in moon. Sun moon actually ඇති ඇති. ඉරහඳ. මේ ටික කියලා දෙන්න. sun moon ඉරහඳට අවටිනදුරු අපි ඉන්නවා කියන තමයි කියන්නේ. හොඳ? Okay, understand? This one. Mushroom. This Hatu and mushroom. Hatu actually is mushroom. Okay? Is feeling hard. සතුටුදායක හදවත. හදවත පිරුණු සතුටක්. Feeling hard. Is චෝටි බබාගේ පප්පු and heart. මෙතන තියෙන්නේ. මෙතන. කබඩ් එකේ. This is cloud water jumping. Cloud එකෙන් වතුර වැටෙනවා. Rain. Oh my god. සාංගිලි දාගන්න එපා බටු ගන්න. Look at this fish and elephant, flower, apple, cherry apple. හොඳමයි ගුරුතුමනි ගැන. හොඳමයි. බාද ඔක්කොම තියෙන රූපතිකම තරු පායන රාත්‍රියක හඳ පායලක් තියෙන වලාකුළු තුට්ටකුත් තියෙනවා. ඔතකොට තරු පායපු රාත්‍රිය. ඕකේ. ඊට පස්සේ තරු පායපු රාත්‍රියේ බබා ඩෝ ගන්නෙම නෑ හොඳේ. අම්මගේ වයරක කොණ්ඩේ තියෙන බබාගේ ඇඟේ. ඒක අපි අයින් කළේ මොකක්ද? පාඩම් කියලා දෙන්න. බබා. තාරුණ්‍ය සංකේතය මොකද? මේ ඇවිල්ලා බෑ. චූටි බබල් තුත්තල්ලෝ දුන්නා බෑලා ගෙනත් දෙනවා. ඕකේ? use this බෑ. චූටි මැණිකගේ මොලේට දැන්නම් සමනට ගැටේ වැටිලා ඇති මේ ලොකු පාඩම ආගෙන ඉඳලා. මතකද දැන්? මතක නෑ? මතක නෑ කියලා හරියන්නේ නෑ. තාත්ති එක්ක විතරක් නෙමෙයි මාත් එක්කත් කෝලම් දාන්න නම් අමතක කරන්නේ නෑ මේ චූටි පැටියා. බලමුද? ඔයාලට මම. කොයා. හස්බන්ඩ්ගේ අම්මා චූටි මැණික වතේ තියාගෙන ඉන්නේ. තාත්තිගේ දෝනිගේ මේ වගේ ලස්සන මතක එකතු කරන එක තමයි ඉතින් මගේ වැඩේ. චූටි බබෝ. කොයින වෙන්නම්ද? කොයින වෙන්න චූටි මැණික? සෝසු බෝලේ. මොකද කරන්නේ? හොඳට දොඩේ ගත්තද? මෙන්න මේ පුංචි රෝස මල අපේ ගෙදර පිපුණාට පස්සේ දවසේ ඉඳන් අපි ඉතින් ගොඩාක් ආසාවෙන් එයාගේ දිහා බලන් ඉන්නවා. එයාගේ කෝලම් බලාගෙන ඉන්නවා. චූටි පැටිය ආපු දවසේ ඉඳන් අපේ ගෙදර හරිම ලස්සනයි, හරිම සිරියාවන්තයි. මුළු ගෙදරම ලස්සන එළියකින් පිරීලා තියෙනවා. චූටි බෝල ඇස් කරකව චූටි අත් එහෙට මෙහෙට හරව දාන චූටි කෝලම් දිහා බලාගෙන ඉන්න අමතක වෙන්නේ කාටද? ගොඩක් වෙලාවට අපේ පැංචි අවදියෙන් ඉන්නකොට ගොඩක්ම කරන්නේ මෙන්න මේ සෙල්ලම තමයි. එයාගේ චූටි අත් දෙකයි චූටි කකුල් දෙකයි වනවන නටනටා ඉන්නවා. චූටි පැටියට තාම අපේ පරිසරයේ හුරු නැහැනේ. ඉතින් එයාට ටික දවසක් යනකම් එයාට අවශ්‍ය උණුහුම දෙන්න අපි එයාට සොක්ස් දාලා මිටන්ස් දාලා අවශ්‍ය උණුහුම එයාගේ ඇඟේ තියෙන්න හැම වෙලාවෙම ඉඩ සැලසෙනවා. අපේ රෝස මලට එක තැන ඉඳලා එපා වෙලාද කොහෙද? දැන් එයා චුට්ට හැරෙන්න හදනවා. තාම එයාට හැරෙන්න අමාරුයි. ඒත් එයාව අපි මුණින් අතට තියුවම එයා පැත්තට හැරෙන්න දඟලනවා.
මේ වගේ වෙලාවල් වලට මට හරියට හිතෙනවා ඉතින් මේ චූටි පැටව පව් නේද කියලා. එයාලා ජීවිතේ කිසිම දෙයක් දන්නේ නැතුව අමාරුවෙන් පැත්තට හැරිලා පෙරවිලා බඩ ගාලා හිමීට ඇවිදින්න කොච්චරනම් ලොකු වෑයමක් කරනවද. ඉතින් මේ පුංචි ජයග්‍රහණ මේ පුංචි දඟ වැඩ කෝලම් දිහා බලාගෙන ඉන්නකොට දවස ගෙවෙන එක ඉතින් අහන්නත් දෙයක්ද. වැට්ටෝ ටෝරි මැනික මදුරු අප්පෝයි ටෝරි මැනික කැටේ කොහෙද බලන්නේ? මෙන්න මේක ලස්සන සද්දකින් කැරකෙනවා වේගෙන්. ඉතින් මේ කැරකෙන දිහා අපේ චූටි රෝසමල නම් හරිම ආසාවෙන් කුතුහලයෙන් බලාගෙන හිටියා. නමුත් මම ගොඩාක් දවස් මේක පාවිච්චි කරෙත් නෑ. එකපාරක් වගේ තමයි මම මේක අයින් කළා. මොකද මේක ගොඩාක් වේගෙන් කැරකෙන නිසා චූටි බබාලට එච්චර හොඳ නැහැ. මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ වස්තු කැටේ? මොකද කරන්නේ? අන්නා අම්මට හිනාවත් එනවද? නෝ කෝ කතා කරන අම්මි එක්ක අන්නා සුදු මැනික කොහෙද බලන් ඉන්නේ ඔයා? කොහෙද බලන් ඉන්නේ මේ මැනික් කල? කොහෙද බලන් ඉන්නේ මගේ මැනික් කල? පේනවා නේද අපේ චූටි මැනිකට ලස්සනට නටන්න පුළුවන්. චූටි මැනික මේ දවස්වල අවදියෙන් ඉන්න වෙලාවල් අඩුයි. නිදා ගන්න වෙලාවල් තමයි වැඩියෙන්ම තියෙන්නේ. චූටි ගෙබි පැටියෙක් වගේ එයා සනීපෙට නිදාගෙන ඉන්නවා දකිනකොට ලෝබයි ඉතින්. මම නම් ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ මේ කෝලම්. ඉතින් මේව දිහා බලන් ඉන්නකොට මුළු දවසම ගෙවෙනවා තේරෙන්නේ නැහැ. මේ වෙලාවට මට එක දේවල් මතක් වෙනවා. චූටි මැනික පෙරුම් පුරාගෙන අපි ගාවටම ආවද කියලා හිතෙනවා මේ කෝලම් දකිනකොට. සමහර වෙලාවට මට දුක හිතෙනවා. මොකද එයා තාම අතපය හොල්ලනවා, හැරෙන්න try කරනවා විතරයිනේ. එයාට ඇවිදින්න කරන්න අපි කියන දේක් තේරෙන්නේ නැහැ. එයා කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් චූටි පැටියා පව් නේද කියලා මට හිතෙන වාර අනන්තයි. අපේ පුංචි දඟකාරී දැන් එයාගේ කොණ්ඩෙන් අදිනවා. එයාගේ අතට කොණ්ඩේ අහු වෙනවනේ කනහරියේ තියෙන ටික. ඒ ටිකෙන් එයා අදිනවා. එයාට හිතෙනවා ඇති මොකද්ද මේ තියෙන්නේ කියලා. මම ළඟින් ඉන්න වෙලාවට එයා ඉතින් මගේ කොණ්ඩෙටත් මේ කරදර ටික නම් දෙනවා. මුල් කාලේ අපේ චූටි මැනික නිදාගත්තේ කීයටද දන්නවද? අපේ චූටි මැනික නිදා ගන්නකොට පාන්දර 4 විතර වෙනවා. මමයි හස්බන්ඩ්ුයි ඉතින් එයා නිදා ගන්න කම්ම හැරගෙන ඉන්නවා. එයා නිදාගත්තට පස්සේ තමයි අපි නිදාගන්නේ. මමත් ඉතින් පැය දෙකෙන් දෙකට ඇහැරලා මෙයාට ෆීඩ් කරනවා. සැරින් සැරේ බලනවා. ඉතින් මේ දවස්වල ඉතින් කාටත් ලොකුවට නිින්දක් නෑනේ. හරිම මහන්සියි, නිදිමතයි, ඇඟට තෙහෙට්ටුයි. මොනවා කරන්නද නේද? මේ චූටි පැටියා වෙනුවෙන්නේ මේ හැමදේම. සමහර දවස්වලට බබා ළඟ ඉද්දිම මට නිින්ද ගිහිල්ලා.
ඉතින් ඒ වගේ දවස්වලට හස්බන්ඩ් තමයි බබාව බලාගෙන රෑට බබාව නිදි කරවන්නේ. ඉතින් ඒ වගේ මගේ හස්බන්ඩ් නම් මට ලොකු සපෝට් එකක් දුන්නා. පේනව නේද මේ චූටි කොට්ටේ වටේට අල්ලලා තියෙන අර පොම්පොම් බෝල තියෙන රේන්දෙන් එයා අදිනවා. එයාගේ අතට අහු වෙන සීමාවෙන් මේක තිබ්බොත් එයා එකත් එක්ක සෙල්ලම් කරනවා. අපේ බබාට මේ චූටි සයිඩ් පිලෝස් වගේම රෝල් පිලෝස් ඒ හැම දෙයක්ම මැහුවේ මගේ හස්බන්ඩ් තමයි. චූටි මැනික මගේ ළඟට වෙලා ඉන්න වෙලාවට මම එයාව ආදරෙන් බලා ගන්නවා. ආදරෙන් නලව හුරතල් කර කර ගොඩාක් පරිස්සමට බලා ගන්න එක තමයි මගේ රාජකාරිය. මැනිකට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව මම එයාට කරන්නේ කරදරයක්ද කියලාත් මට හිතෙනවා. පුංචි රෝසමල අපේ ළඟට ඇවිල්ලා මාසයක් වෙන්නත් ලං වෙනවා. හිතා ගන්න බෑ මෙච්චර ඉක්මනට මාසයක් ගෙවුණත් මේ දවස් ගැන කිව්වොත් මේ ගෙවෙන්නේ අපේ ජීවිතේ කාර්ය බහුලම දවස්. ඒ වගේම අපේ ජීවිතේ ලොකුම වෙහසක් දරන ගොඩක් මහන්සි වෙන දවස්. ඒ විතරක් නෙමෙයි මේ අපේ ජීවිතේ සුන්දරම දවස්. පුංචි රෝසමලගේ මුල්ම කෙස්රොද එයාගේ තාත්තිගේ අතින්ම කැපුවා. මේ දවස්වල මතක එකතු කරන්න මම අමතක කළේ නැහැ. නිදිවරාගෙන ගෙවන මේ කාර්ය බහුලම දවස් ලස්සන කරන්න ගොඩාක් උදව් කරන්නේ මගේ හස්බන්ඩ්. මේ වගේ දවස් ගොඩාක් සැහැල්ලුවෙන් ගෙවන්න ලොකුම හේතුව එයා තමයි. මෙතනින් එහාට ජීවිතේ මගේ චූටි මැනිකගේ නමින් පෙරලෙන හැම පිටුවක්ම ලස්සන ඒවා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් නිදුක්ව නිරෝගීව සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි අපේ මැනිකට. අපේ පුංචි රෝස මල්ලට අම්මී තාත්ති හැමදාම ගොඩාක් ආදරෙයි.